මම යෝජනා කරනවා කිසිම ආම්තුරු කෙනෙක්ව පුද්ගලිකව නම් අල්ලගන්න එපා. අන්තිම භයානකයි. මොකද හේතුව බුද්ධ ශාසනයේ කොතනකවත් මේ පුද්ගලිකව ස්වාමීන් වහන්සේලට පැහැදිලා නිවන් මඟ වඩා ගැනීමක් උගන්වන්නේ නැහැ. සරණ යන්න කියන්නේ බද්දිය හාමුදුරුවෝ හෝ වෙන හාමුදුරුවෝ හෝ කියලා නම් කිය නෙමෙයි. සරණ යන්න කිව්වේ කවුද? මහා සංඝ රත්නය. සංඝං සරණං ගච්ඡාමි. ඒක පොදුයි. පොදුවේ උතුම් සංඝ රත්නයේ සරණ යා. මහා සංඝයා කිව්වම මේක පොදු පිරිසක්. එතන ඉන්නවා සිල් ඇති අය, සිල් නැති අය, ගුණ තියන අය, ගුණ නැති අය. නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මහා සංඝයා නියෝජනය කරනවා තාශාව කණ්ඨකයෝ. කරේ නූල් පොටක් නේ, කහ පාට රෙදි කඩක් ඔය මොකක් හරි තියනවා වෙන්න පුළුවන්. ඒගොල්ලොත් මහා සංඝයා නියෝජනය කරනවා. ඒක අපේ ප්‍රශ්නයක් කරගන්නේ. මොකද අපේ ශ්‍රද්ධාව ආරම්භ වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් නිසා. එන කිසිම කෙනෙක් පුද්ගලිකව ගන්න යන්න එපා. එතකොට වෙන්නේ පැහැදීමට වඩා වැඩි වෙන්නේ මොකක්ද? මේ වගේ කාලවල පැහැදීම් ඇති වෙනවට වඩා කලකිරීම ඇති වෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි. නම් මම යෝජනා කරනවා කිනම් සායනහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළත් ඔබ පහදින්නට ඕනේ. ඔබේ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. තථාගත ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ගුණය ගැන උතුම් නුවණ ගැන. එතකොට ඉතින් ධර්මය ගැන පැහැදුනා වෙනවා, සංඝ රත්නය ගැන පැහැදුනා වෙනවා.